අද වීඩියෝකින් මං ඕගොල්ලොන්ට අරන් ආවේ ඒ 888 ඩ්‍රෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එකක් සහ රිවිව් වීඩියෝ එකක්. ඕගොල්ලොන්ට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න පුළුවන් විදිහට ටෙක් ස්ටෝර් එකේ ඒක ගැන විස්තර මං වීඩියෝ එකේ ඉස්සරහදී ඕගොල්ලොන්ට කියන්නම්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඩ්‍රෝන් එකේ බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ අපිට බෑග් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ බෑග් එක ඕපන් කරගත්තට පස්සේ ඉස්සරීම අපේ ඩ්‍රෝන් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට රිමෝට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට ප්‍රොපෙලර් ගාඩ්ස් බලා ගන්න පුළුවන් වෙනවා. හැම ඩ්‍රෝන් එකකටම වගේම ප්‍රොපෙලර් ගාඩ්ස් එක මේ විදිහට වෙනක් හම්බ වෙනවා. ඕගොල්ලොන්ට තව චාර්ජින් කේබල් එකයි. ඊට පස්සේ මේක රිමෝට් එකේ ජොයිස්ටික් දෙකට සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ වගේ කෑලි දෙකක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි මේ දෙක ඩ්‍රෝන් එකට රිමෝට් එකට කනෙක්ට් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තව එන දෙකකුත් දීලා තියෙනවා අපිට ඒ ජොයිස්ටික් දෙක තද කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට යූසර් මෙනුවල් එක ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඕගොල්ලොන්ට මේ ඩ්‍රෝන් එකට අවශ්‍ය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ඩ්‍රෝන් එක තියෙන්නේ. ඩ්‍රෝන් එකේ ආම්ස් අතර දිග අරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් හරියට අර L106 Max ඩ්‍රෝන් එක වගේමයි. ඒ වගේමයි ඩ්‍රෝන් එකේ ෆීචර්ස් උත් ඒ වගේ ගොඩාක් ගොඩක් හොඳ ඩ්‍රෝන් එකක් තමයි මේක. මොකද මේක ඇම්පියර් ගානත් ගොඩක් හොඳයි. ඔයාට මේක විනාඩි 17ක් වගේ ෆ්ලයි කරගන්නත් පුළුවන් වෙනවා. මේ විදිහට ඩ්‍රෝන් එකේ උඩ ඔන් ඔෆ් බටන් එක තියෙනවා. ඒක මේ විදිහට ක්ලික් කරන් හිටපුවාම කැමරාව රොටේට් වෙලා මේ විදිහට ලයිට් දෙකක් ඉන්ඩිකේට් කරන ගමන් ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට අපිට රිමෝට් එකත් ඔන් කර ගැනීමේ හැකියාව තියෙනවා. රිමෝට් එකට ඩබල් A බැටරි තුනක් තමයි දාගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට ඩ්‍රෝන් එක මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන් වෙනවා. ඩ්‍රෝන් එක හැම ඩ්‍රෝන් එකක් වගේම කනෙක්ට් කරගන්න තියෙන්නේ මේ විදිහට ජොයිස්ටික් එක ඉස්සරහ උඩට සහ පල්ලෙහාට කරනදී මේ විදිහට ඩ්‍රෝන් එකේ ලයිට් එක බ්ලින්ක් වෙන එක නැවතුණා කියන්නේ ඩ්‍රෝන් එක ඕගොල්ලන්ගේ රිමෝට් එකට කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඩ්‍රෝන් එක ගොඩක් හොඳ ප්ලාස්ටික් එකකින් හදලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලන් ඩ්‍රෝන් එක සාමාන්‍ය මට්ටමක තිබිලා වැටුණා ඕගොල්ලන්ට මේක හොඳ හයියක් තියෙන නිසා කැඩෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ විශේෂම දේ තමයි බ්‍රෂ්ලස් මෝටර් තියෙන එක. බ්‍රෂ් මෝටර් කොහේ හරි වැදුණු ගමන් ඩැමේජ් වෙනවා. හැබැයි මේ බ්‍රෂ්ලස් මෝටර් ඔයගොල්ලන්ට කොහේ හරි වැදුණත් මොකුත් වෙන්නේ නැහැ. ප්‍රොප් එක විතරයි කැඩෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රොප් එක මාරු කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එකේ මෝටරේට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ බ්‍රෂ්ලස් මෝටර් නිසා. දැන් අපි මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න බලමු. ෆ්ලයි කරනවා ගැන කතා කරොත් ෆ්ලයි ටයිම් එක මේක ඕගොල්ලොන්ට විනාඩි 17ක්. ඒ කියන්නේ ගොඩක් ලොකු ෆ්ලයි ටයිම් එකක් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රෝන් එක රුපියල් 14000ක් විතරයි වෙන්නේ. 14500ක් වෙනවා. 14500 ඩෙලිවරි වලට 400ක් ඇඩ් වෙනවා. එතකොට ඕගොල්ලොන්ට 14900ක් වගේ මේකට ඇඩ් වෙනවා. හැබැයි ඔයා මගේ වීඩියෝ එක බලලා මේ මගේ channel එක subscribe කරලා screenshot එකක් දැම්මොත් මට ඔයාට delivery free එක මේ drone එක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ 14500ට ඔයා මගේ channel එක subscribe කරලා තිබ්බොත් මේ drone එක ගන්න පුළුවන්. 14500 කියන්නේ මේ දවස්වල drone එකක් ගන්න පුළුවන් අඩු මුදල. brushless mode drone එකක් ගන්නවා නම් ඕගොල්ලොන්ට 14000ක්වත් අඩුම ඕන වෙනවා. ඕගොල්ලොන්ට මේකේ ඩිස්ටන්ස් එක කතා කරලා කියන්නේ මේක යවන්න පුළුවන් දුර ගැන කතා කරොත් මේක මීටර් 100ක් වගේ යවන්න පුළුවන් වෙනවා. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මීටර් 100 කියන්නේ ගොඩක් පොඩි දුරක් කියලා. නෑ මීටර් 100 කියන්නේ ගොඩක් ලොකු දුරක්. ඒ වගේම මේක මීටර් 50ක් වගේ උඩට යවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේක ඕගොල්ලන්ට කොච්චර ස්ටේබල්ද කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක මම කොච්චර දුර යවනවද කියලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රෝන් එක අපේ ඇහැ මට්ටමට පේන ගාන තමයි මීටර් 100 කියන්නේ. මේක ඕගොල්ලොන්ට මීටර් 100 ඇහැ මට්ටමට පේන ගානට මේ ඩ්‍රෝන් එක යවන්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රෝන් එකේ බ්‍රෂ්ලස් මෝඩ් තියෙන නිසා ඕගොල්ලොන්ට මේ ගොඩක් ස්ටේබල්ව ෆ්ලයි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න කැමති නම් කවුරු හරි පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට කතා කරලා මට මැසේජ් එකක් දාලා ඩ්‍රෝන් එකේ විස්තර ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම කැෂ් ඔන් ඩෙලිවරි පහසුකම යටතේ දවස් 3ක් 4ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ගේ ඩ්‍රෝන් එක ගෙදර ගෙන්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් දවස් 3ක් 4ක් යන්නේ මේ තෙල් ප්‍රශ්නේ හින්දා ඩෙලිවරි ටයිම් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලොන්ට අනිවාර්යෙන් දවස් 4ක් ඇතුළත මේ ඩ්‍රෝන් එක ගෙදරම ගෙන්වා ගන්න පුළුවන්. කැෂ් ඔන් ඩෙලිවරි පහසුකම යටතේ ඕගොල්ලොන්ට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරයි ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මේ ඩ්‍රෝන් එක ගැන. ඒ 888 කියන ඩ්‍රෝන් එක තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. තව ඩ්‍රෝන් ඉස්සරහට අරන් එන්න තියෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.